ඇයි පිළිගන්න බැරි? අනේ බෑට. ඔහේ ඒ තරමටම මෝඩයද? දැන් කාගේ හරි ටෙලිෆෝන් නම්බර් එකකුයි ඇඩ්‍රස් එකයි මේකට අකුරු කරලා කියමු. මගේ උනත් අකුරු ගන්න පුළුවන්. ආචාර්යතුමා ඕක මට ෆෙඩරික් දුන්න ෆෝන් එක. හරි. ඒ වුණාට ඒක ඔහේ මමයි විතරනේ දන්නේ. පොලිසියට මේක ඔප්පු කරන්න ඕනේ. එහෙම නැත්නම් මම ලොකු අමාරුවක වැටෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඔහේ මේක තේරෙන්නේ නැන්ද හැබැයිට? දැන් පෙඩ්රිකුයි පොලිසියයි කිව්වොත් එහෙම මම ඔහෙව මරලා පෙඩ්රික්ගේ ටෙලිෆෝන් නම්බර එක ඇඩ්‍රස් එකයි මේකට දාලා මම සාක්ෂියක් ඉදිරි මේක දෙන්නවයි කිව්වොත් මේක ඉදිරිපත් කරනවා කිව්වොත් මම ලොකු කරදරයක වැටෙනවා. හරි. ඒ කියන්නේ අපිට තවත් සාක්ෂියක් ඕන කරනවා. ඔබතුමා ගිහිල්ලා ෆෙඩරික්ගේ ගෙදරින් තව සාක්ෂියක් ගන්න ඕනේ. ඒ මොකද? ෆෙඩරික්ගේ කබාය. හරි. මට කරුණා කරලා කියනවා දැන්වත් මං කොහොමද මේ ටෙලිෆෝන් එක ගන්න ගියේ කියලා. මේ ෆෝන් එක ගන්න ගියේ කියලා. මම ආචාර්යතුමාගේ ඇඟ ඇතුළට ඇතුල් වුණා. ඊට පස්සේ මට ඕන දේවල් මං කරගත්තා. මේ ගෑණියේ මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. නේ? තමුන්ට කිසි යුතුයකමක් නැහැ, අයිතියක් නැහැ මගේ ඇඟ ඇතුළට රිංගන්න. මහාචාර්යතුමා ඇයි ඔච්චර කේන්ති ගන්නේ? ඔබතුමා මගේ වැඩ කරන්නේ නැති වෙනකොට මට සිද්ධ වෙනවා ওই දේවල් කරන්න. මේ වැඩේට මම ඇරෙන්න වෙන කෙනෙක් තමසට හොයාගන්න බැරිද? ඉන්න. ඒ ඔබතුමා. ඉතින් බේසවාට පොඩ්ඩක් මානසික විවේකයක් අවශ්‍යයි. පොඩ්ඩක් විවේක ගන්න. වහන්න දාගන්න. ඒක කරන්න. රොනල් අපි දෙන්න ගැන හොයන මිනිස්සයව මම හොයාගත්තා. කවුද මිනිහා? මිනිහා ප්‍රොෆෙසර් කෙනෙක්. මනෝවිද්‍යාඥයෙක්. නම ලෙස්ටර්. ෆෙඩරික්. මට මිනිහාගේ ඇඩ්‍රස් එක හොයලා දෙන්නකෝ. මම ගේම් එක දෙන්න. අයිසේ ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මොකද ඒකටයි තේරුම? මිනිහා ඉන්න තැනක් දන්නේ නැහැ. ෆෙඩරික්, ඔයා මගේ විහිළු කරනවද? මේ මිනිහා ඉන්න තැන දන්නේ කොහොමද මිනිහා වඳුරගන්නේ? අයිසේ මේ මිනිහා දැන් ටිකකට කලින් මගේ ගේ ඇතුළට පැන්නා. හැබැයි මට මිනිහව අල්ලගන්න බැරුණා. මූ මටත් ගහලා පැන්නනේ. වයසට නෙවෙයි ඔයි. මූට තියෙන පුදුම හයියක්. මම මිනිහව අඳුරගත්තේ කොහොමද දන්නවද රෝණ? මම දවසක් දැක්කා මිනිහා ලියපු පොතක් ගැන ප්‍රසිද්ධියක් දෙන්න ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකකට. ෆෙඩරික්ට හොඳටම ෂුවර් දෙය මිනිහමයි කියන්නේ. අයිසේ මගේ ඇස් දෙකට බොරු කරන්න කාටවත් බෑ. රොනල් මිනිහා ගැන හොඳටම හොයනවා. හැබැයි හොයලා තමසේ දන්න හැම කරුණක්ම මට ඉතා ඉක්මනින්ම කියනවා. හරිද? ඕකේ ෆෙඩරික්. බලමු. ඕකේ.
සමරේ මං හිතන්නේ ඔය වැඩ කල්පනාවක් හිටි. පොඩි කල්පනාවක් ආවේ. කොහෙද මේ ගෙදර යන ගමන්ද? නෑ ලයිබ්‍රරියට ගිහිල්ලා ඩිපාර්ට්මන්ට් එකට යන්න තියෙනවා. ඔයා මේ වීකෙන්ඩ් එකේ මොනවද කරන්නේ? මම විශේෂ දෙයක් නම් යොදාගන්න. ඇයි? මේ වීකෙන්ඩ් එකේ අපේ ගෙදර පාටි එකක් තියෙනවා. ඔයා එන්න ඕන වයිෆුත් එක්ක. පාටිය? එරිස්ට ඉනවන්නේ? නෑ අර ගිය පාර පාටි එක වගේද? නෑ මේ පාර හැම වෙන්නේ නෑ. මේ පාර පාටි එක හරියට කරනවා. ඔයා වයිෆුත් එක්ක එන්න ඕන. ග්‍රේස් නම් ගිය පාර පාටි ගැන බොහොම තරහින් ඉන්නේ සමරේ හම්බ වෙනකල් බලාගෙන. ඇයි වයිෆ් බැන්නද? හොඳටම ගේන්ති කියලා. මේ සැරේ පාටි එක වරද්දන්නේ නෑ. වයිෆුත් එක්කම එන්න ඕන. ඔන්න මං ඔයා එනකන් බලාගෙනම ඉන්නවා. ග්‍රේස් ගැන නම් මට කියන්න දන්නේ නැහැ. හැබැයි මම එන්න බලන්න. ඒක ඔයාගේ වැඩක්. මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මං යනවා. මං ඩිපාර්ට්මන්ට් එකට යනවා. අක්කර බලමනේ තියෙන්නේ. මොනිටන කම්මැලි මිනිස්සු දැන් එහෙම එක මිනිස්සුන්ට ගැල්කලා කාලයක් නේ. මේකත් සම්පූර්ණ කරන්න. සමරේ මට සමා වෙන්න ඕනේ මේ එදා පාටිට එන්න බැරි වුණානේ. It's all right. මොකද උනේ ඇත්තටම? මොන ඔක්කොම බලාගෙන හිටියා එනකම්. පස්සේ තමයි ආරංචි වෙන ලෙස්ටර් ඔයා නිවාඩු ගිහිල්ලායි කියලා. ඇත්තටම මොකද උනේ? ග්‍රේස්ට පොඩ්ඩක් අසනීප වුණා. අය ග්‍රේස්ට මොකද වුනේ? ප්‍රෙෂර් එක වැඩි වුණා. ඔයාට වැදගත් තොරතුරක් තියෙනවා කියන්න මට. ඒ මොකද්ද? දැන් කතා කරන්න පුළුවන්ද? ඔව් විශේෂ වැඩක් නන්නේ කතා කරමු. ඔයාගේ රිසර්ච් එක ගැන? ආ එහෙනම් දෙන්නේ කතා කරගෙන ඉන්න. මම යන්න. ෂුවර්ද? හොඳයි.